අන්න ඒක පිළිබඳව මම කියන්නේ මේ ශාසනය හරිම සුන්දරයි කියලා. මේ සත්‍ය හරිම සුන්දරයි පින්වතුනි. කිසිම කෙනෙකුට කවදාකවත් පීඩාවක් නැහැ. කාටවත් බරක් වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ වෙහෙසෙන්න ඕනේ නැහැ පින්වතුනි. පින් කරගන්න. ඕනේ හිතේ පිරිසිදු පිවිතුරු චේතනාව විතරයි. අන්නේ පිරිසිදු පිවිතුරු බව හැදෙනවා පින්වතුනි. ඔබේ දහම් අවබෝධය වැඩෙන්න. එහෙනම් අපි කතා කරන් ආවේ ආරුපවාද ගැන. ඔබ හැකි තරම් පින්වතුනි ওই ගුණයට තැන දෙන්න ඔබේ හිතේ. ඔබ රාත්‍රී නිින්දට යන්න කලින් පින්වතුනි බුදුන් වන්දනා කරලා සතපෙන්න යන්න. නිදා ගන්න. ඔබ අන්තිමට කරන දේ පින්වතුනි ඇඳ උඩ ඇලුනාට පස්සේ අපි නම් සතපෙනවා ඔබ නිදා ගන්නවා. ඔබ ඇඳ උඩ ඇලුනාට පස්සේ පින්වතුනි අන්තිමට කරන දේ ඔබ ඇස් පියාගෙන අන්තිමට කරන දේ පින්වතුනි ඔබ දොහොත් මුදුන් දීලා ඔබ තථාගතයන් වහන්සේට වන්දනා කරගන්න. ඒක තමයි ඔබ අන්තිමට කරන දේ. එතනින් දවස අවසන් කරන්න. ඒකන ඔබ හරි බැරි ගහුණා කොට්ටේ හදාගත්ත ඔක්කොම හරි ගෙදර අනික අය ඔක්කොම හරි ලොක් කරලා ඔක්කොම තියෙන ඇඳට ආව. හරි මොනවාරි පුණ්‍ය අනුමෝදනා කරන්නේ ඔක්කොම කරා. ගෙදර අනික අය ඔක්කොම හනිපෙන් හොඳින් ඉන්නවා. දරුවෝ ටික හරි මාත්‍යා හරි නෝනා හරි ඔක්කොම හරි. ඊට පස්සේ අද අපි මොකද්ද මේ බෙඩ් ෂීට් එකත් පොරව ගත්තයි කියලා. ඒකත් කරා අන්තිමට මොකද කරන්න තියෙන්නේ? දොහොත් මුදුන් තියාගත්තා. නමස්කාරය කිව්වා. කාටවත් ඇහෙන්න කියන්න ඕනේ නැහැ. අපි දුන් එහෙම කරනකොට ගෙදර අනෙක් අය බලන මේ මොකද මේ කරන්නේ? ඒගොල්ලෝ කැමති නැහැ කියලා ඒකට. එහෙනම් දොහොත් මුදුන් තියන්න ඕනේ නැහැ. හිතින් කරන්න. ඔබ නිින්දෙන් මලොත් එහෙම. නිින්දෙන් මැරෙන්නේ නැහැ තමයි. හැබැයි නිින්දෙන් මලොත් එහෙම. දැන් ඔබේ ආසන්න කර්මය මොකද්ද? අන්තිම කරපු කර්මය මොකද්ද? ඔබේ ශාස්ත්‍රඥ වහන්සේට කරපු ඒ ගුණයට දක්වපු වන්දනාව. උදේ අවදිච්ච කම මොකද කරන්නේ? ඒත් ඒකමයි පිළිගන්න. ඔබේ ඇස් අරින්න කලින් ඔබට හැකිනම් දොහොත් මුදුන් තියාගෙන පිළිගන්න ඔබේ ශාස්ත්‍රඥ වහන්සේට ඔබ নমස්කාරය කියන්න. එහෙම සද්ද නගලා කියන එකට ඔබ අත එහෙම තියාගෙන එකට ගෙදර අනෙක් කට්ටිය කැමති නැත්නම් එහෙම කරන්න ඕනේ නැහැ. මොකද ගෙදර මිනිස්සු අවශ්‍ය ගන්න ඕනේ නැහැ නේ පිළිගන්න. ඒගොල්ලෝ තාම මගේ එන ගමන් ඉන්නේ මේ පෙරහැරේ. එහෙනම් කාටවත් පේන්න කරන්න ඕනේ කාටවත් ඇහෙන්න කරන්න ඕනෙත් නැහැ. ඔබ හිතින් ඒක කියන්නේ. අර එලාම් එක වදිනවා නම් ඉතින් ඕන්නම් ටක් ගාලා එලාම් එක ඕෆ් කරලා ඔබ ඒක කරන්න. ඉතින් මේවා ඔබේ ජීවිතේට හරි ආශිර්වාද. මම දවසක් කිව්වේ මගෙන් ආශිර්වාද ගන්න එපා කියලා ඔබ. මොකද එහෙම ඔබට හැමදාම එන්න වෙනවනේ මාව හොයාගෙන. මගේ ආශිර්වාදය ගන්න. මොකද කරන්න ඕනේ? තමන්ට ආශිර්වාදයක් වෙන හැටි ඉගෙන ගන්න. බුදුහාමුදුරුවෝ කවුද ආශිර්වාද කරේ? සාරිපුත්තයන් වහන්සේට කවුද ආශිර්වාද කරේ? නෑ පිටින් උන්වහන්සේලා කකුල් දෙකක් උඩ ඇවිදින ආශිර්වාද. තමන් ආශිර්වාදයක් වෙන හැටි ඉගෙන ගත්තට පස්සේ පින්වතුනේ ආයේ මේ ලෝකේ කාටවත් බෑ මේ මනුස්සයා පරද්දන්න. ඒ වගේම තමයි තමන්ට සාපයක් වෙන හැටි ඉගෙන ගත්තොත් එහෙම මේ ලෝකේ කිසිම කෙනෙක්ට බෑ මේ මනුස්සයාට යහපතක් කරන්න. ඒකත් එහෙමයි. ඒ නිසා දස කුසල කරන මනුස්සයෙක් කියලා කියන්නේ පිටින් කකුල් දෙකක් උඩ ඇවිදින සාපයක්. අනෙක් මිනිසුන්ට වින කරන අනෙක් මිනිසුන්ට කෙනෙහිලිකම් කරන වසල ගති වලින් හැපි මනුස්සයෙක් කියලා කියන්නේ පිටින් කකුල් දෙකක් උඩ ඇවිදින සාපයක්. බුදුහාමුදුරන්ටවත් බෑ පිටින් මේ මනුස්සයාට යහපතක් කරන්න. ඒකට මේ ශාසනය පටන් ගන්න නම් ඉස්සෙල්ලා සබ්බ පාපස අකරණම් කරන්න ඕනේ. ඊට කලින් කරන්න බෑ පිටින් කුසල අසුප සම්පදා. ඔක ක්‍රමානුකූල ශාසනයක් පින්වතුනි. පව් කර ඉන්න මනුස්සයර පින්වතුනි දහමක් දුන්නට වැටහෙන්නේ නැහැ. ඔබට මේ කතා කියන්න අවශ්‍යත් නැහැ. මොකද ඔබ පව් කරන පිරිසක් නෙමෙයි නිසා. නමුත් පොඩි හරි පින්වතුනි ඔබ අතින් පව් වෙනවා නම් ඒවා සිහි කල්පනාවේ ඉඳගෙන ඒවා වෙන්න දෙන්නේ නැතිව ඉන්න කටයුතු කරගන්න ඕනේ. පුංචි පව්. ඔබ ගොඩාක් ආර්ය උතුමන් වහන්සේලා ඇසුරු කරන නිසා පරිස්සම් වෙන්න ඕනේ.
ආර්ය උපවාද නොවෙන්න. ගුරු ස්වාමීන් වහන්සේ අපි නිතර මතක් කරන කාරණාව. උන්වහන්සේලා අපිට නිතර කියනවා. අපේ ආරාමේ ආඳුරුන් වහන්සේලාට පිරිසට කතා කරද්දී ඔබ වහන්සේලා නිරන්තරයෙන් ඉන්නේ මේ ධර්ම වඩන පිරිසක් එක්ක. උන්වහන්සේ මතක් කරලා දෙනවා අම්බපාලී ගණිකාවක් උනේයි කියලා. උන්වහන්සේ කියනවා ඔබ වහන්සේලාට උදව් පදව් කරන්න ඉන්නේ ස්වාමින් වහන්සේලා. ඔබ වහන්සේලාට දාන ටික ළඟට ගෙනත් දෙන්න ඉන්නේ ස්වාමින් වහන්සේලා. ඔබ වහන්සේලා අසනීප වුණාම බේතක් හේතක් කර දෙන්න ඉන්නේ ස්වාමින් වහන්සේලා. ඔබ වහන්සේට කරදරයක් විපතක් වුණාම මේ පිහිට වෙන්න ඉන්නේ ස්වාමින් වහන්සේලා. ඒ නිසා බොහොම පරිස්සමෙන් උන්වහන්සේලා ඇසුරු කරන්න කියලා. ඒකෙන් කියන්නේ අපි හරි බයෙන් ඉන්නවා කියන එක නෙමෙයි. අම්බු කතා කරන බෑ උනසක අරුපවදක් වෙයිද දන්නේ නැහැ. එහෙම එකක් නැහැ පෙන්නන්නේ. අපි බොහොම නිදහසේ ජීවත් වෙනවා. එහෙම එකක් නෙමෙයි. අපි කරන්න පින්නේ කවදාකවත් ඒ ගුණයට ගරහන්න නැතුව ඉන්න හැම වෙලාවෙම උත්සාහ ගන්නවා. ඒ උත්සාහ ගන්න දින හොඳම ක්‍රමය තමයි ඒ ගුණයටපත් වෙන එක. දැන් ඔබට ගරහ ගන්න නැහැ නේද? සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. එන ඔබ යනවාද පාරේ මම් බූරුවෙක් කිය. නෑ නේද? හැබැයි ඒ පාරේ අර මෙන්න බූරුවේ නේ. මෙන්න බූරුවෙක්. ඒ මනසට අර මන එන්න බූරුවෙක්. හරකෙක්. ඔබ එහෙම මිනිසුන්ට කී ගියාට Tamanට කියන්නේ නේද? මං හරකෙක් මං බූරුවෙක් කිය. යන්නේ නැහැ නේ. ඒකේ පින්නේ හේතුව ඔබ යම් තැනකටපත් වුණොත් අන්න එතනට ඔබ ගරහන්නේ නැහැ. මොකද ඒක තේරුම් ගත්තනේ වටනකම. ආන් ඒ වගේ පින්නේ ඔබ මේ ආර්ය ගුණෝපේත වුණොත් ඔබට තේරෙනවා මේ ආර්ය ගුණය කියලා කියන්නේ මොනතරම් උතුම් දෙයක්ද කියලා. ඒක අර කියන්නේ අම්මෙක් වෙන්න ඕන කියලා මව් ගුණය කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න. අහලා දිනවනේ මේ කතාව. තාත්තා කෙනෙක් වෙච්ච දවසට තමයි තාත්තෙක් කරන කැපකිරීම තේරුම් ගන්න පුළුවන් කියලා. මොකක්ද ඒ උනේ එහෙනම්? අන්න එතනටපත් වුණා. එතනින් පස්සේ කවදාකවත් කියන්නේ අම්මෙක්ගේ ගුණයට ගරහන්නේ නැහැ අම්මා කෙනෙක්. තාත්තගේ ගුණයට ගරහන්නේ නැහැ තාත්තා කෙනෙක්. උඹලා කරේ මාව හදපෙක විතරයි කවදාකවත් කියන්නේ නැහැ අම්මෙක් තාත්තෙක්. අම්මෙක් තාත්තෙක් නොවුණු කෙනෙක් විතරයි පින ඔය වගේ කතාවක් කියන්නේ. ආන් ඒ වගේ දැන් ඔබට තේරෙන උදාහරණ කීපයක් වොන්න මම අරන් පෙන්නුවා ඔබට. ඒ වගේ පින්තුනේ ඔය ආර්ය උපවාද නොවෙන්නටත් වෙච්ච උපවාද කමා කරගන්නටත් ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි පින්තුනේ මෙන්න මේ ධර්ම වඩාගෙන යන්න ඉස්සරහට. බුද්ධ මන්දිරයට වැඩියට කමක් නැහැ ගියාට කමක් නැහැ. ගිහිල්ලා පින්තුනේ ඕක හුදෙක් සජ්ජායනා වගේ කියන්නේ වචන ටික කීකින් එකේ නෙමෙයි ඔබ ආර්ය උපවාද කමා වෙන්නේ. හොඳට තේරුම් ගමු. ඒක වෙන්නේ පින්තුනේ ඒ කියන වචනේ තියෙන අර්ථය. අන්නේ ඒ අර්ථය ඒ ගුණය ඔබ සිහිපත් කළා. ආන්නේ ගුණයට ඔබේ හිතේ තැනක් දෙනවනේ. ඒක වටින නිසානේ පිටින් ඔබ ඒක සජ්ජායනා කරන්නේ. නේද? නැත්නම් ඒක කීකින් නැහනේ. දැන් ඔබ හිතාගත්තා නම් බුදුහාමුදුර කියලා කෙනෙක් හිටියෙත් නැහැ. බොරුවේ වැඩ කරන්න කියලා ඔබ දැන් බුද්ධ මන්දිරයට ඇයිද? කවුරුත් ඔබ බලෙන් එක්කන් යන්නේ නැහැ නේද පිටින්? සොෙච්චයිනෝ යන්නේ ඔබ සීල දෙනා. කැමැත්තෙන් යන්නේ. එහෙනම් ඔබ කැමැත්තෙන් යන්නේ පිටින් ඔබ ඒක පිළිගන්න නිසානේ. එතන සත්‍යයක් තියෙනවා කියලා. එහෙනම් ඒ ගුණය ඇත්තයි කියලා ඔබ පිළිගන්න ඕනේ පින්වතුනි. එහෙනම් තනක් දීලා ඉවරයිනේ දැන් කොහොමද? නේද? ආන් ඒ නිසා තමයි පින්වතුනි ඒක ඔබේ ඒ ආර්ය උපවාද කමා කරගන්න වැඩ පිළිවෙලට උදව් වෙන්නේ. දැන් අපි හිතමු පින්වතුනි ওই ගුණේ තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවයි කියලා. නම් මෙච්චරලා කිව්වේ දහමක් දැකපු කෙනෙක් ගැනනේ. ඒක එයා අරහන් කෙනෙක් ගැන දන්නේ නැහැ. හරි? එයා අරහන් කෙනෙක් දන්නේ නැහැ. අරහන් කියන එක දන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි බුදුන් කියන්නේ කවුද කියලා ඇත්තටම දන්නේ නැහැ මනුස්සයා. හැබැයි ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ව සැබවින් දැක්කේ නැති වුණාට. ඒ කියන්නේ මම කියන්නේ මස්ලේකාය ගැන නෙමෙයි. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ ලෝකයට චතුරාර්ය සත්‍ය ලබා දුන්න මහ උතුමාණන් වහන්සේ නේද කියන කාරණාව නොදැනගත්තත් පින්වතුනි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ හොඳ කෙනෙක් කියලා දැනගෙන අපි හිතමු. ඒත් පින්වතුනි ඔන්න ඔතනට ගිහිල්ලා හරි තමන් ඒ ගැන හිත හරි පින්වතුනි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කොච්චර හොඳ කෙනෙක්ද? කාටවත් කරදර කළත් නැහැනේ. කාටවත් හිමින් හිංසා කළා නැහැනේ. අපි તો එච්චරයි දන්නේ. මුලින්ම තමයි බුදුහාඳුර ගැන අහගත්තේ. හරියට අපි පොඩි කාලේ වගේ ආච්චි අම්මා කියන්නේ පුතේ ඇයි බුදුහාඳුර හරි ෂෝක් පුතේ. බුදුහාඳුර හරි ෂෝක්. එච්චරයි දන්නේ. ඇයි ෂෝක් දන්නේ නැහැ. හරි ෂෝක්. එතනින් හරි පින්වතුනි අපි ඉතින් කොච්චර ෂෝක්ද බුදුහාඳුර. එහෙම හරි හිත පින්වතුනි අපි ඒත් ගුණයක් නෙමෙයි වඩන්නේ. අන්න එතකොට පින්වතුනි පොඩ හරි ඔබ දුර පින් රැස් වෙනවා. ඒ රැස් වෙන පින්වතුනි තව ඉස්සරහට යන්න ඔබට පාර කැපිලා එනවා.
ඒකයි මේ ක්‍රමයේ තියෙන හරිම ආශ්චර්යවත් ක්‍රමවේදය පින්වතුනි. යන්න යන්න තව යන්න පුළුවන් වෙනවා. මතක තියාගන්න නිවනටත් එහෙමයි, දිව්‍ය ලෝකෙටත් එහෙමයි, අපායටත් එහෙමයි. යන්න යන්න තව යන්න පුළුවන් වෙනවා. කොයි තැන් වලද? නිවනටත් එහෙමයි, දිව්‍ය ලෝකෙටත් එහෙමයි. හැබැයි අපායටත් එහෙමයි. යන්න යන්න තව යන්න පුළුවන් වෙනවා. හිතන්න ඔබ දවසක බල්ලෙක් කියලා ඉපදුනායි කියලා. දැන් බලු පොරයක්. බල්ලෝ අතර පොරයක් යනවා දැන්. පින්වතුනි ඒ බලු පොරේදී අපි මේක බල්ලෙක් තව බල්ලෙක්ගේ බෙල්ල එහෙම කටට අරගෙන ඌ එහෙට මෙහෙට දාලා ඒ බල්ලව මරලා දැම්මා. ඌ දන්නේ නැහැ පින්වතුනි මැරුවේ බලු අම්මව කියලා. ඔව් මැරුවේ බලු තාත්තව කියලා. ඒ කියන්නේ මිනිසු ගා විතර දානන්තරී පාප කර්ම වෙන්නේ. මිනිසුන්ට විතර දානන්තරී පාප කර්ම වෙන්නේ. එතන ඒ බලු අම්මා බලු තාත්තා නෙමෙයිද? ඒත් අම්මා තාත්තා තමයි පින්වතුනි. නමුත් ඒ බල්ලට කවදාවත් කියලා දෙන්න බෑනේ මේ අම්මා මේ තාත්තා කියලා. මව් ගුණ පිය ගුණ කියලා දෙන්න බෑනේ පින්වතුනි. දැක්කද? අපායට යන්න තව යන්න ලේසි වෙනවා. නිසා සාමාන්‍යයෙන් පින්වතුනි සතර අපායට වැටුනොත් ඒක මේ සත්ත්ව ලෝකෙට හරි වැටුනොත් පින් තිරිසන් අපායට හරි වැටුනොත් පින්වතුනි ගොඩක් දුරට ඒක දිගටම ගිහිල්ලා අවසානයකටම ගිහිල්ලා ආපහු එනවා මිසක් පින්වතුනි ලේසියෙන් ගොඩ යන්නේ නැහැ පින්වතුනි අනිත් පැත්තට. අන්න ඒකයි කියන්නේ මනුසත් භවයක් ලබාගත් ඔබ බොහොම පරිස්සමෙන් මනුස්ස ජීවිතය ගත කරන්න කියලා. මේ ගැට්ටේ නැවතුනේ පින්වතුනි. අපායයි සුගතියයි අතර ගැට්ටෙමේ ඉන්නේ අපි මනුස්ස ලෝකේ. අපි වාසනාවන්ත වෙන්නේ ශාසනය මේ පිහිටලා තියෙන මනුස්ස ලෝකේ නිසා. ඒක තමයි මේ මනුස්ස ලෝකේ තියෙන මට නම් හිතෙන එකම වාසිය. ශාසනය පිහිටලා භාගතුන් වහන්සේ පහළ මේ සම්බුද්ධ ශාසනයක් මතු කරලා දුන්නේ මේ මනුස්ස ලෝකේ. මන්නම් මනුස්ස ලෝකේ නෙනෙයි එකම වාසිය දකින්න ඕන ඕක පින්වතුනි. නැත්නම් දිව්‍ය ලෝකෙ මීට වඩා සැපයි. කන්නන්දින මහන්සි වෙන්න ඕනේ නැහැ. සීල දේවල් හිතුවපැතු සම්පත් පහළ වෙනවා. නව නිවනක් කරගන්න පින්වතුනි කල්යාණ මිත්‍ර ඇසුරක් ලබන්න. මේ උතුම් චීවරය දරා ගන්න පින්වතුනි ලැබෙන එකම දන මේකනේ. ඕකයි මම නම් මිනිස්සෙක් වෙන එකේ දකින එකම වාසිය. මේ සුගති ලෝකයේ අතර. ඉතින් තිරිසන් සත්තු පිටින් කොච්චර උන් මරා ගන්නවද? ඒ මරන්නේ අම්මද තාත්තද කියලා දැනගෙනද මරන්නේ? නෑ උන් හොයන්න බලන්නේ නෑනේ. ඉතින්ක බලු රංචුවක් ඉන්නවා පින්නේ ඒකට මස් කට්ටක් දැම්මාම බලු තාත්තත් පයින්නවා බලු පැටියත් පයින්නවා. ඒ පැටිය නෑ දැන් ඌ හොඳට ඇඟපත හයි හතේ තියෙන අර බල්ලා දැන් එන වයසට ගිහිල්ලා ඉන්නේ. ඉතින් අර බලු තාත්තා කටුව ගත්තොත් එහෙනම් මොකද කරන්නේ? දන්නවද බල්ලොන්ගේ හැටි? ඒ මේ ගුණක් දකින්නේ නෑනේ අනක් ගුණක් නෑ කියලා අපි කියන්නේ. ඒ දිරිසන් ස්වභාවය. මේ මං මාව ජාතක කරපු බලු තාත්තා කියලා එහෙම අවබෝධයක් නැහැ නේ පිටු. කවද උගන්වන්නේ? ඒ නිසා ওই ලෝකවල පිටුනේ පාප කර්ම සිදු වෙන බොහොම ලේසි. මොකද අපායට වැටෙනවා කියලා කියන්නේ දැන් එතනින් පල්ලෙහාට යන්න. අර ලිස්සන බෝට්ටුව වගේ තමයි පිටුනේ. ඉතින් අපි එහෙනම් පරිස්සම් වෙන්න ඕනේ පිටුනේ පොඩ්ඩක්වත් ඒ පැත්තට නොයා ඉන්න. හරි පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ.